සුබ දවසක් ඔයාලට. අද මං අරන් ආවේ පොටැටෝ මංචූරියන් එකක් හදාගන්න හැටි. බත් පාන් ඉදියාප්ප මේ ඕන එකක් වෙනස්ව රසකට කන්න මේ වගේ පොටැටෝ මංචූරියන් එකක් හදාගන්න හැටි බලමු එහෙනම්. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි 5ක් බාගෙට වගේ තම්බලා අරන් තියෙනවා. අර ටික දිගටි හැඩයට කපලා තමයි මේ තියෙන්නේ. දැන් අපි අලවලට ලුණු කුඩු තේ හැඳි කාලක්, ගාමිරිස් කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම මිරිස් කුඩු තේ හැඳක් එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ලුණු මිරිස් ඔයාලගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. මං අල ටික බාගෙට තම්බලා ගන්න කියලා කිව්වේ නැත්නම් මේ වගේ වෙලාවෙදී අල කැඩි කැඩි යන්න බලනවා අපි මේ විදිහට කලවම් කරනකොට. දැන් අපි මේ ටික කලවම් කරගත්තට පස්සේ මේකටම කෝන්ෆ්ලවර් තේ හැඳි භාගයක්, ඒ වගේම පාන් පිටි මේස හැන්දක් එකතු කරලා මේකටම වතුර මේස හැඳි 4-5ක් එකතු කරලා අපි මේ ටික හොඳට මේ අලවල දවට ගන්න ඕනේ. මේ පිටි ටික හොඳට මේ විදිහට හැම අල කෑල්ලකටම දැවටෙන විදිහට කලවම් කරගන්න. දැන් මම මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගත්තා. අපි දැන් මේ අල ටික ෆ්‍රයි කරගමු. දැන් අපි පෑන් එකට තෙල් මේස හැඳි 2-3ක් එකතු කරලා අපි කලින් පිටිවල දවට ගත්ත ආල ටික එකතු කරලා මේ විදිහට එහා මෙහා කරගන්න ගමන් හොඳට බැද ගන්න ඕනේ. මේ වෙලාවේදී ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගන්න. ඔයගලන්ට මේ ආල ටික ගැඹුරු තෙලේ බැද ගන්නත් පුළුවන්. හැබැයි මම නම් සාමාන්‍ය තෙල් ටිකක් අඩුවෙන් පාවිච්චි කරන හින්දා මම අඩු තෙල් ප්‍රමාණයකින් තමයි මේ ආල ටික බැදගන්නේ. හොඳට එහා මෙහා කරගෙන මේ විදිහට ක්‍රිස්පි ගතියට එනකම් බැදගත්තට පස්සේ අපිට මේ ටික බා ගන්න පුළුවන්. දැන් අපි කෝන්ෆ්ලවර් මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. මම කෝන්ෆ්ලවර් තේ හැඳි එකමාරට වතුර මේස හැඳි 2-3ක් එකතු කරලා මේ විදිහට කැට හිටින්නේ නැති වෙන්න කෝන්ෆ්ලවර් ටික හොඳට දිය කරලා මේ මිශ්‍රණය හදා ගන්නවා. දැන් අපි අල ටික ෆ්‍රයි කරගත්ත පෑන් එකටම තෙල් තේ හැඳි 2ක් එකතු කරගෙන තෙල් ටික රත් වුණාට පස්සේ කපාගත්ත බීලුණු ගෙඩියක්, අම්මිරිස් කරල් 2ක්, කපාගත්ත සුදු ලුණු බික් 3-4ක් එකතු කරලා ඒ ටිකත් මේ විදිහට කලවම් කරගන්න ගමන් විනාඩියක් 2ක් වගේ ටෙම්පරාදු කරගන්න. මේ වෙලාවේදී ගින්දර අඩු කරලා තියාගන්න. දැන් මේ සුදු ලුණු බීලුණු ටික ටෙම්පරාදු වීගෙන එනකොට වතුර කෝප්ප භාගයක් එකතු කරගෙන ඒකටම අපි කලින් දිය කරගත්ත කෝන්ෆ්ලවර් ටිකත් එකතු කරගමු. මේකටම ටොමැටෝ සෝස් මේස හැන්දකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් වතුර ටික එකතු කරාට පස්සේ ගින්දර සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් වැඩි කරලා තියාගන්න. අපි මේ කෝන්ෆ්ලවර් ටික කුක් කරලා මේ ග්‍රේවි එක තික් වෙනකන් මේක විනාඩි 2-3ක් වගේ වෙලාවක් කුක් කරගන්න ඕනේ. දැන් අපි මේ විදිහට හොඳට කලවම් කරගෙන මේක කුක් කරගමු. දැන් මේ වතුර එකතු කරලා විනාඩි 2ක් වගේ ගිහිල්ලා තියෙන්නේ. මගේ ග්‍රේවි එක තික් වීගෙන එන්නේ. මම දැන් ආයෙත් පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගෙන ග්‍රේවි එකේ රස බලලා අඩුපාඩු මොන හරි තියෙනවා නම් එකතු කරගන්නවා. මට තව ලුණු ටිකක් මදි වගේ නිසා මම තව ලුණු ටිකකුත් මේකට දාලා ඒ ටිකත් හොඳට මික්ස් කරගන්නවා. ඔයගලන්ට ටිකක් වැඩිපුර සැර අවශ්‍ය නම් මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ග්‍රේවි එකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ ග්‍රේවි එක තික් වීගෙන එනකොට අපි කලින් ෆ්‍රයි කරගත්ත අල ටිකක් මේකටම එකතු කරලා අල ටිකක් කලවම් කරගන්න ගමන් විනාඩි 2ක් වගේ කුක් කරගමු. දැන් මේ අල ටික එකතු කරලා විනාඩි 2-3ක් ගිහිල්ලා තියෙන්නේ. දැන් මම මේකෙන් ලිප ඔෆ් කරගෙන අන්තිමටම පාස්ලි ටිකක් එකතු කරගන්නවා. මේක අනිවාර්යයෙන්ම නැහැ. තියනවා නම් විතරක් එකතු කරගන්න. පාස්ලි වෙනුවට කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගත්තත් කමක් නැහැ. මම දැන් මේ ටිකත් මික්ස් කරගෙන මේක ඉක්මනින්ම සර්ව් කරන ඩිෂ් එකට දාගන්නවා. මගේ අල මංචූරියන් එක නම් හරිම සුවඳට තියෙනවා. සුවඳ වගේම තමයි මේක හරිම රසයි, වෙනස්ම රසයක් තියෙන කරි එකක් මේක. මම දැන් මේක උඩට තලයට ටිකකුත් එකතු කරගන්නවා. ඔයගලන්ට තියනවා නම් විතරක් තලයට ටිකක් එකතු කරගන්න. එයට හැපෙනකොටත් මේ කරි එක හරිම රසයි. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් පහසුවෙන්ම ගෙදර තියෙන දේවල් වලින් මේ වගේ පොටැටෝ මංචූරියන් එක රස බලන්න. රස බලලා මට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. මගේ තවත් අලුත් recipes දැනගන්න Star Kitchen LK Facebook page එක follow කරන්න.
මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.